කොල්ලන්ට සෙක්ස් වලට වඩා ඕනේ රෙස්පෙක්ට් එක කියලා කිව්වොත් මේක බලන්නවා කෙල්ලෙන්න ඒ දේවා විශ්වාස කරනවාද? මං අද කියන්නම් කෙල්ල කොල්ලන්ගෙන් ආදරය කියලා බලාපොරොත්තු වෙන දේ කොතනද වරද්දගෙන ඉන්නේ කියලා. මේක බලන්නවා කොල්ලෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් වැදගත් වෙන්නේ කෙල්ලන්ට. ඔයත් කෙල්ලෙක් විදිහට මේ දේවල්ද බලන්න කොල්ලෙක් ගැන හිතන්නේ. ඔයාගේ පාර්ට්නර් ගැන හිතන්නේ. ඔයා හිතනවා ඇති කොල්ලට සෙක්ස් ඕනේ. අනිවාර්යෙන් යාළුවොත් එක්කලා රවුම් ගහන්න යන්න ඕනේ. කො නැත්තම් මිනිහට ගේම් ගහන්න ඕනේ. කො නැත්තම් මොකක්ම හරි තවත් කොහේ හරි ඇඩ්වෙන්චර් එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන. ඒ වගේ නම් ඔයාගේ පාර්ට්නර් ඒ වගේ ඇක්ටිවිටීස් වලට ඉන්වෝල්ව් වෙන කෙනෙක් නම් ඔයාටත් ඉන්නේ. ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්න. ගොඩක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ කොල්ලන්ට සෙක්ස් කියන එක තමයි ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් ඇත්ත අපි පිරිමි විදිහට ඒ දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊටත් වඩා එහා ගිය අපිට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි රෙස්පෙක්ට් එක. නැත්තම් ගරුත්වය. ඇයි මං එහෙම කියන්නේ? නිකමට හිතලා බලන්න ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාගේ හීන ගැන, එයාගේ අනාගත බලාපොරොත්තු ගැන කියද්දි ඔයාට කවද්ද ඔයා එයාට කිව්වේ ඇත්තටම ඔයාට මේ දේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මං ඔයාට පුළුවන් තරම් සපෝට් කරන්නම්. මට පුළුවන් විදියකට මං ඔයත් එක්කලා ඉන්නම් කියලා කවදා හරි ඔයා කියලා තියෙද? එහෙම කියලා ඇති. හැබැයි ඔයා ඒක ඇත්තටම මීන් කරාද? ඇයි මං එහෙම කියන්නේ? ජීවිතේ ගොඩක් වෙලාවට කෙල්ලෝ හිතාගෙන ඉන්නවා සෙක්ස් කියන එකෙන් පස්සේ කොල්ලන්ට කිසි දෙයක් ඕනේ නැහැ කියලා. මං අර කලින් කිව්වා වගේ අපිට රෙස්පෙක්ට් එක ඕනේ කොල්ලන්ට. කොල්ලෝ ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රෙස්පෙක්ට් කියන එක, ගරුත්වය කියන එක. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්කලා ඔයාට එයාගේ ඩ්‍රීම් එකට සපෝට් කරන්න පුළුවන් නම්, එයාගේ හීනේ ඔයාටත් විශ්වාස කරන්න පුළුවන් නම්, එයා වැටිලා ඉන්න වෙලාවක ඔයාට ඇත්තටම එයා වෙනුවෙන් පොඩි එනර්ජි එකක් දෙන්න පුළුවන් නම් අපි තව පාරක් try කරමු හරි කියලා මොකක්ම හරි දෙයක් වෙන්න පුළුවන් ඔයාලගේ ජීවිතේ ඔයා plan කරලා තියෙන්නේ. ඒ දේ වෙනුවෙන් කෙල්ලෙක් විදිහට ඔයාගේ පාර්ට්නර්ට ඔයා ඒ එනර්ජි එක, ඒ සපෝට් එක, ඒ වචනකින් හරි වෙන ඉන්ස්පිරේෂන් එක දෙන්න ලෑස්තිද? නැත්ද? එහෙමනම් ඔය රිලේෂන්ෂිප් එකෙන් අහක් වෙන්න. මොකද කෙල්ලෝ ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ ආදරය කියන්නේ ඒ කට්ටිය ගැන දෙයක් කියලා. ඔව් ඇත්ත. කෙල්ලන්ට ආදරය ඕනේ, කතා කර කර ඉන්න ඕනේ, හැම වෙලාවෙම මොනවා හරි කියවන්න ඕනේ. ඔව් හරි. ඒ දේවල් අපිට කොල්ලෝ විදිහට තේරෙනවා. හැබැයි කොල්ලෙක්ට තමන්ව විශ්වාස කරන කෙල්ලෙක් පාර්ට්නර් කෙනෙක් විදිහට හම්බුනොත් ඔයාට හිතා ගන්නවත් බැරි තැනකට අනිවාර්යෙන් මේ කොල්ල ඔයාලගේ අනාගතේ ගෙනියනවා. ඇයි මං එහෙම කියන්නේ? එයා වැඩිපුර මහන්සි වෙලා වැඩ කරයි ඔයාලගේ අනාගතේ වෙනුවෙන්. කොච්චර අමාරු දෙයක් වුණා. එයා අනිවාර්යෙන්ම ඔයාට ගරු කරයි. මොකද ඔයා එයාට ඒ දෙන ගරුත්වය නිසා, ඔයා එයාව විශ්වාස කරන නිසා, ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. පිරිමි හැම වෙලාවෙම කැමති ඒ කට්ටියගේ ජීවිතේ ඇඩ්වෙන්චර් එකක් කරගන්නේ. ඒකයි කොල්ල හැම වෙලාවෙම ගේම් ගහන්නේ, යාළුවොත් එක්කලා සෙට් වෙන්නේ. මොකද ඒ කරන හැම දෙයකදීම ඊට අලුත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා, අලුත් ඇඩ්වෙන්චර් එකක් තියෙනවා, අලුත් දේවල් කතා කරන්න තියෙනවා. අන්න ඒකයි කොල්ලෝ කිසිම වෙලාවක කැමති නැත්තේ එක තැනකට වෙලා ඉන්න. එතකොට කොල්ලෝ කියන්නේ ඉපදිලාම තියෙන ලීඩ් කරන්න. එහෙම ඉපදිලා ඉන්න මිනිස්සුන්ට උමනා කරන්න එක දෙයයි රෙස්පෙක්ට්. කියලා එයාට උමනා ගරුත්වය දීලා බලන්න ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කොහොමද වෙනස් වෙන්නේ කියලා. එයාට ඔයා මෙච්චර කල් කතා කරපු ටෝන් එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. කෙල්ලෙක් නම් ඔයා. එයා කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඔයාට හිතා ගන්නවා බැරි විදිහට ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔයාට ආදරය කරන්න පටන් ගනි. ඔයාට රෙස්පෙක්ට් කරන්න පටන් ගනි. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. කොල්ලන්ට ඕනේ සමාජයේ ඉස්සරහා, ලෝකයේ ඉස්සරහා ඔය කවුරුත් නැත්තම් තමන්ගේ ෆැමිලි එක ඇතුලේ තමන්ට ගරුත්වය, වටිනාකමක් දෙන මිනිස්සෙක් තමන් ගාව තියාගන්න. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. කොල්ලෝ හැම වෙලාවෙම අර මං කිව්වා වගේ ඒකට ඉන්නේ තමන්ගේම ලෝකෙක, තමන්ගේම මිෂන් එක. අන්නේ මිෂන් එක විශ්වාස කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක්, කෙල්ලෙක් හම්බෙනවා නම්, වයිෆ් කෙනෙක් හම්බෙනවා නම් තමන්ගේ තියෙන උපරිමේ එළියට අරගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාලගේ අනාගතේ බිල්ඩ් කරන්න. ඒක නිසා යාළුවා කෙල්ලෙක් නම් හොඳට මතක තියාගන්න. ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඕනේ වෙන කිසි දෙයක් නෙමෙයි. උනේ වටිනාකම දෙන්නේ, ගරුත්වය දෙන්නේ, රෙස්පෙක්ට් එක දෙන්නේ, ආදරය දෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්, ඔයාගේ හස්බන්ඩ් කොහොමද ඔයාලා වෙනුවෙන් කැප වෙන්නේ කියලා. ඒක නිසා කොල්ලන්ට සෙක්ස්වත් වෙන කිසි දෙයක්වත් නෙමෙයි ඕනේ. කොල්ලන්ට උමනා ගරුත්වය සමාජයේ ඉදිරියේ, පරිසරයේ ඉදිරියේ, තමන්ගේ පවුල ඉදිරියේ ඒ දේ දෙන්න. ඒ දේ දුන්නොත් ඔයාට හිතා ගන්නව බැරි විදිහට ලස්සන ජීවිතයක් ඔයාලට එකට ගත කරන්න පුළුවන්. එහෙනම් යාළුවා කිව්ව දේවල් තේරුම් ගන්න. Try to be a dons. Tamu. Ciao. Good luck යාළුවා.